හැමෝටම ආයුබෝවන් කියා පටන් ගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ කුවේට් රාජ්‍යයට යන්න බලන් ඉන්න ඔයාලට වැදගත් වන විසිට් වීසා පිළිබඳවයි. එහෙනම් වැඩි කතා නැතිව අපි යන් වීඩියෝ එකට. ඔබ තවමත් මගේ channel එක තාමත් subscribe කර නැත්නම් කාරණිකව ඉල්ලා සිටිනවා subscribe කරන්න ලෙසට. නිලින්ම බලමු විසිට් වීසා කියන්නේ මොකක්ද කියලා. නමේ හැටියෙන්ම ගොඩක් දෙනෙක් දන්නවා තේරෙනවා. නමුත් මම පැහැදිලි කරන්නම්. යම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුට කුවේට් රාජ්‍යයේ සංචාරය කිරීමට ලබා දෙන කෙටි කලක් රැඳී සිටීමට ලබා දෙන අවසර ලියවිල්ලකි. ඒ වගේම මේ ලියවිල්ලෙන් එක්වරක් පමණි ඇතුල් විය හැක්කේ. ඒ කියන්නේ වීසා එක මාසයකට අරගෙන ඔබ දවස් 5ක් ඉඳලා රටින් පිට වුණොත් වීසා එකේ කල් ඉතිරිව තිබුණත් නැවත ඇතුල් විය නොහැක. කෙටි කාලීන වීසා විසිට් වීසා වල වළංගු කාලය සාමාන්‍යයෙන් සීමා වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස තනිවරක් ඇතුළු විය හැකි එක් මාසයක් පමණි. වීසා සඳහා අවශ්‍ය ලිපි ලේඛන, වළංගු පාස්පෝර්ට් අවම වශයෙන් මාස 6ක් වළංගු, ආපසු යන ටිකට්, මූල්‍ය ආධාර බැංක් ස්ටේට්මන්ට් වගේ ලේඛන කිහිපයක් අනිවාර්යයි. ආරක්ෂක පරීක්ෂණ වේදී වෙනවා. නීති විරෝධී වාසයන්ට එරෙවෙන කඩිනම් කටයුතු සිදුවෙන නිසා වීසා දී ඇති අයව පරීක්ෂා කිරීම දැඩි කරලා තියෙනවා. නිතරම නීති උල්ලංඝනය කරන අයව නිදහස්ව රටින් නෙරපානවා. මාසිකව අතහස 8,000ක් පමණ. www.kuwait-issues-warning on new visa rules 688734 HTML. ශ්‍රී ලාංකිකයන්ට අයදුම් කළ හැකි ශ්‍රී ලංකාවෙන් කුවේට් වටා සංචාරය සඳහා විසිට් වීසා සඳහා අන්තර්ජාලයෙන්ම ඔන්ලයින් අයදුම් කළ හැකි. එම්බසි හරහත් මේක කල් හැකිය. ඔන්ලයින් අයදුම් කිරීම සඳහා www.egov.kw වෙබ් අඩවිය භාවිත කල් හැකිය. බේසෙක්කාද කුවේට් වීසා රික්වයර්මන්ට් and fee අනතේක වෙනස් වේ. සාමාන්‍ය විසිට් වීසා සඳහා $300ක් පමණ වෙන්න පුළුවන්. කුවේට් විසිට් වීසා අයදුම් ක්‍රියාවලිය විසිට් වීසා process. ඔබට ක්‍රම දෙකකින් අයදුම් කළ හැක. 1. ඔන්ලයින් e-වීසා මාර්ගය 1. e.gov.kw වෙත පිවිසෙන්න. අයදුම්පත පුරවන්න. නම, පාස්පෝර්ට්, ගමන් තොරතුරු. ගාස්තු ගෙවන්න. 5. අවශ්‍ය ලේඛන උඩුගත කරන්න. e-වීසා එක ඊමේල් එකෙන් ලැබියේ මුද්‍රණය කරගෙන යන්න. කුවේට් තානාපති කාර්යාලය හරහා. තානාපති කාර්යාලය අමතා අයදුම්පත ලබා ගන්න. සම්පූර්ණ කළ ලේඛන හා සමග ඉදිරිපත් කරන්න. වීසා පිළිගැනීම සඳහා බලා සිටින්න. අනුමැතිය ලැබුණු පසු පාස්පෝර්ට් සමග වීසා ලබා ගන්න. අවශ්‍ය ලේඛන required documents to visa from Sri Lanka Kuwait visa requirement and fee April 2025 https://kuwaitvisa/Sri Lanka citizens 1. Walangu passport avama vashen masa hakak walangu 2. Passport chaya rupaya navatama paridi ආපසු පැමිම ticket confirmed return air ticket හෝටලයක් වෙන් කර තිබෙන සන්දානය හෝ ආරාධනා ලිපියක් පසඟ මූල්‍ය සාධක බැංකු ගිණුම් විස්තර ස්පොන්සර් ලිපියක් හෝ රැකියා සාධක වීසා අයදුම්පත සම්පූර්ණ කළ අත්සන් කළ වෛද්‍ය රිපෝට් ආරක්ෂක වාර්තාවක් අවශ්‍ය විය හැකි. වීසා කාලය අවසන් වූ විට අනිවාර්යයෙන් රටින් පිටවිය යුතුය. නව නීතිවලට අනුව නීති විරෝධීව රැඳී සිටින අය කඩිනම්බ නැරපන්න ඉඩ අත. ඔබගේ ලේඛන සම්පූර්ණ නිරවද්‍යව තිබීම විශේෂ වැදගත්. අවසන් වෙනතුර නැරඹුව ඔබට ස්තුතිය යමක් දැනගන්න තිබෙන්නම් කම්මෙන්ට් කරන.